මෙවර IPL තරඟාවලියේ පළමු තරඟය ලෙස කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ RCB කණ්ඩායම පිටියට පිවිසියා. මෙහිදී මුලින්ම පන්දුවට පාර දුන්නේ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි. ඔවුන් නියමිත පන්දු වාර 20 තුලදී කඩලු 8ක් දැවී අතිරේක ලකුණු 6ක් සමගින් ලකුණු 174ක් ලබා ගැනීමට සමත් වුණා. කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලයේ ලෙස ක්වන්ටන් දේකොක් සහ සුනිල් නරින් පිටියට පිවිසියා. එහිදී පළමු කඩුල්ල ලෙස ක්වන්ටන් දේකොක් ලකුණු 4කට දවා ගැනීමට ජෝස් හේසල්වුඩ්ට හැකියාව ලැබුණා. දෙවන කඩුල්ලට ලකුණු 103ක සංඛ්‍යාව එකතු කළ රහානේ සහ සුනිල් නරින් කොල්කතා කණ්ඩායමට ලකුණු 200 සීමාවට ළඟා වීමට අවස්ථා උදා කර දුන්නා. නමුත් රසික් එල්ල කළ පන්දුවකට කඩුල්ල රොකින්නාගේ අතට උඩ පන්දුවක් ලබා දීමෙන් දෙවන කඩුල්ල ලෙස සුනිල් නරින් පිටියෙන් ඉවත්ව ගියා. මෙහිදී සුනිල් නරින් එල්ල කර 6 පාර 3ක් සමගින් ඔහු IPL තරඟාවලිය තුළ 6 පාර 100ක් එල්ල කර පිතිකරුවෙක් වීමට හැකියාව ලැබුණා. මෙහිදී පන්දු 26කට මුහුණ දුන් සුනිල් නරින් 4 පාර 6ක් සහ 6 පාර 3ක් සමගින් ලකුණු 44ක් ලබා ගැනීමට ඔහුට හැකියාව ලැබුණා. දෙවන විකට්ටුව ලෙස කූනල් ලොමුවල පන්දුවකට උඩ පන්දුවක් ලබා දීමෙන් අජින්ක්‍යා රහානේ පිටියෙන් ඉවත් වුණා. රහානේ පන්දු 31කදී 4 පාර 6ක් සහ 6 පාර 4ක් සමගින් ලකුණු 51ක් ලබාගත් අතර මෙවර තරඟාවලියෙන් පළමු අර්ධ ශතකයේ රහානේ සතු වුණා. නැවතත් ක්‍රියාත්මක වූ කූනල් 4 වන කඩුල්ල ලෙස වින්කටේෂ් ඊයේ ලකුණු 6කට සීමා කළා. කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් වින්කටේෂ් ඊය දවා ගැනීමට ඔහුට හැකියාව ලැබුණා. පස්වන කඩුල්ලට ලකුණු 19 එකතු වූ විට යලිත් ක්‍රියාත්මක වූ කූනල් පාණ්ඩයා කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීමට සලස්වමින් රින්කු සිංහ ලකුණු 12කට සීමා කිරීමට සමත් වුණා. 6 වන කඩුල්ල ලෙස පිටියට පිවිසි ඇන්ඩ්‍රියු රසෙල් ලකුණු 4කට සීමා කිරීමට සුයාෂ් සමත් වුණා. 7 වන කඩුල්ල ලෙස ලකුණු 18ක් එක්වන විට රඝුවංශී ලකුණු 30කට සීමා වුණා. ඩයල් යොමු කළ බවුන්සර් පන්දුවක් කෙලින්ම කඩුළු රකින්නාගේ අතට උඩ පන්දුවක් ලබා දීම. ඉනිමේ 8 වන කඩුල්ල ලෙස හසිත් ලකුණු 5කට දවාලීමට ජෝස් හේසල්වුඩ් සමත් වුණා. කඩුළු ලබා ගැනීමේදී ජෝස් හේසල්වුඩ් පන්දු වාර 4යි ලකුණු 22කට කඩුළු 2ක් ලබා ගනිද්දී යෂ් ඩයාල් පන්දු වාර 3ක් නිම කළේ ලකුණු 25කට එක කඩුල්ලක් ලබාගෙන. ඊට අමතරව සලාම් එක කඩුල්ල බැගින් වගේම සර්මා එක කඩුල්ල බැගින් ලබා ගනිද්දී කූනල් පාණ්ඩයා සුපිරි පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළේ පන්දු වාර 4ක් තුල ලකුණු 29කට කඩුළු 3ක් ලබාගෙන. කෙසේ නමුත් කනගාටුදායක තත්ත්වය නම් RCB කණ්ඩායම නියෝජනය කිරීමට නුවන් තුෂාරට හැකියාවක් නොලැබීම. මෙවර තරඟාවලියේ පළමු තරගයම ජය ගැනීමෙන් අදහසින් RCB කණ්ඩායම පන්දු වාර 20ක් තුලදී ලකුණු 175ක ඉලක්කයක් ලබා යාමට පිටියට පිවිසියා. මෙවර තරඟාවලියේ පළමු තරගයම ජය ගැනීමේ අදහසින් RCB කණ්ඩායම පන්දු වාර 20 තුලදී ලකුණු 175ක ඉලක්කයක් ලබා යාමට පිටියට පිවිසියා. මෙහිදී පිල් සෝල්ට් වගේම විරාට් කෝලි එක්ක පන්දු 51කදී ලකුණු 95ක සමනතාවක් පළමු කඩුල්ලට එක් කළේ ජයග්‍රහණය ඉක්මන් කිරීමේ අරමුණින්. ඒ නිසාම ඔවුන්ට හැකියාවට මේ පන්දු වාර 16 පන්දු 2ක් පමණක් වැය කරමින් කඩුළු 3ක් දැවී ලකුණු 177ක් ලබා 18 වන IPL තරඟාවලියේ මංගල තරගයේ මංගල ජයග්‍රහණය වාර්තා කිරීමට. මෙහිදී පිල් සෝල්ට් පන්දු 31කින් 4 පාර 9ක් හා 6 පාර 2ක් සමගින් ලකුණු 56ක් ලබා ගත්තේ. මෙවර තරඟාවලියේ වේගවත් මාර්ග ශතකයේ ලාභියා බවට පත් වූයේ ෆිල් සෝල්ට්. ඒ වගේම තරඟාවලියේ දෙවන අර්ධ ශතකයේ ලබාගත් පිතිකරුවා බවට ද ඔහු පත් වුණේ. ඒ වගේම විරාට් කෝලි නොදෙවින් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 36කට පමණක් මුහුණ දෙමින් 4 පාර 4ක් සහ 6 පාර 3ක් සමගින් ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම පඩික්කල් ලකුණු 10ක් ලබා ගනිද්දී රාජත් පටිදාර් නායකයා පන්දු 16කදී 4 පාර 5ක් සහ 6 පාරක් සමගින් ලකුණු 34ක් ලබා ගැනීම ඔහු පිටියෙන් ඉවත් වුණා. ඊට අමතරව ලිවිංස්ටන් RCB කණ්ඩායම ජයග්‍රහණය කර රැගෙන යාමට පන්දු 5කදී 4 පාර 2ක් හා 6 පාරක් සමගින් ලකුණු 15ක් නොදැවී ලබා ගැනීමට සමත් වුණා. මෙහිදී අතිරේක ලකුණු 3ක් සමගින් ඔවුන්ට හැකියාව ලැබුණේ ලකුණු 177ක් ලබාගෙන කඩුළු 7ක සුපිරි ජයග්‍රහණයක් පළමු තරගයේම වාර්තා කිරීමට RCB කණ්ඩායමට හැකි වුණා. මෙහිදී නාරායන් අරෝරා වගේම චක්‍රවර්ති එක කඩුල්ල බැගින් ලබා ගත්තා. එසේ නමුත් විරාට් කෝලි IPL තරග ඉතිහාසයේ කණ්ඩායම් 4කට එරෙහිව 1000කට වඩා ලබාගත් පළමු පිතිකරුව බවට පත්වන්නට ඔහුට හැකියාව ලැබුණා. ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 1057ක්, චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමට එරෙහිව ලකුණු 1053ක්, පංජාබ් කිංස් කණ්ඩායමට එරෙහිව ලකුණු 1030ක් වගේම කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 1021ක් වශයෙන්. ඊට අමතරව ලකුණු 50කට වඩා ලබාගත් පිතිකරුවන් අතර විරාට් කෝලි දෙවන තැන ලබා ගන්නට සමත් වුණා.
ඊටත් අමතරව විරාට් කෝලි නොදැමී ඉනිමක් ක්‍රීඩා කළ අතර ලකුණු 59ක් ලබා ගැනීම T20 ඉතිහාසයේ තුලින් වැඩිම ලකුණුලාභීන් අතර ලෝක 5 වන තැන ලබා ගැනීමට ඔහුට හැකියාව ලැබුණා. ලකුණු 12945ක් ඔහුට ලබා ගැනීමට හැකියාව ලැබීමත් සමග. ඉතින් මෙන්න මේ විදිහට තමයි 18 වන වතාවට පැවැත්වෙන IPL තරගාවලියේ මංගල තරගයේම T20 වාර්තා බිඳදවමින් RCB කණ්ඩායමට හැකියාව ලැබුණේ පළමු තරගයේම ජයගෙන ලකුණු සටහනේද පෙරමුණ ගන්න. ඒ අනුව තරග ජයගත් RCB කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණ පසුවෙද්දී කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු සටහනේ අවසාන ස්ථානය තමා ලබාගෙන ඇත්තේ.